ආයිබෝවන් ඔයාලා සිමෝටම ඉතින් කොහොමද අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ කුරුඳු කොළ වලින් කොහොමද අපි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා තමයි. මේකේ කුරුඳු කොළ කඩනකොට තියෙනවා මෝරපු කොළ කඩන්නත් එපා, දළු කොළ කඩන්නත් එපා. මැද සයිස් එකේ කොළ කඩන්න, කණුව කාපු නැති කොළ කඩන්න හොඳ කොළ තියෙනවා. මේකේ කුරුඳු පොතු වගේම තමයි කුරුඳු කොළත් හරි හොඳයි, ගුණයි. ඉතින් ඔයාලට මේකේ ඇති පමණක් කඩා ගන්න මම අද වීඩියෝ එකට විතරක් ටිකක් කඩා ගන්නවා. ඉතින් මේක අපි යන්නේ ඩිහයිඩ්‍රේට් කරන්නයි. තෙල් වලට කුරුඳු අපි කුඩු තමයි ගොඩක් අය පාවිච්චි කරන්න දාන්නේ. කුරුඳු එළවලු වලට දාන්නෙත් කුරුඳු නැටි නෙමෙයි පොතු. වේලපුවනේ අපි දාන්නේ වට. ඉතින් අපි අද කුරුඳු කොළ වලින් තේ එකක් හදලා බලමු. මේකට මම අද ස්පයිසස් එකතු කරනවා. ඉතින් මේක දැන් කඩාගෙන ගිහිල්ලා හොඳට හොද ගන්න ඕනේ. මේ හොදන වෙලාවට ඔයාලට අවශ්‍ය නම් පමණක් ලුණු ටිකක් හරි නැත්නම් සිට්‍රික් ඇසිඩ් චූටක් අර ඇඟිලි දෙකට අහු වෙන තරම් වගේ පොඩ්ඩක් දාන්න. මොකද අපිට පැහැ රඳව ගන්න සහ මේකේ තියෙන ඉන්න සුද්ධ ජීවීන් විනාශ කරගන්න තමයි ඕනේ. ඒ හින්දා තමයි මේ වගේ දේවල් එකතු කරන්නේ. මෙතනදී තව සමහර අය නම් කරනවා විනාඩි භාගයක් විනාඩියක් ඇතුළත වගේ හුමාලින් ස්ටීම් කරගන්නවා. ඒ විදිහට කරන්නත් පුළුවන්. ඔයාලා මම මේ කියන ක්‍රම දෙකටම කරලා බලන්න. මට හිතෙනවා ස්ටීම් කරන එකෙන් මම අද කරන්නේ නැහැ. උනාට එකෙන් පැහැ රඳව ගන්න පුළුවන් වෙයි කියලා ගොඩක්. ඔයාලත් අත්අදා බලන්න. අද අපි ස්ටීම් කරන්නේ නැතුව කරලා බලමු කොහොමද කියලා. ඔන්න ඉතින් මම කොළ ටික කඩාගත්තා. ගොඩක් කඩාගත්තේ නෑ. දැන් මම මේ සෝදගන්නේ නිකන් ඇල්ල ජලයෙන් හොඳට තෝරගන්න. තෝරලා ඔයාලා සෝදනකොට හැබැයි දෙපැත්තෙම පොඩ්ඩක් බලන්න පණුව ඉන්න පුළුවන්. ඒ ඉඳ තමයි දාන්න කියන්නේ ලුණු හරි සිට්‍රික් ඇසිඩ් නැත්නම් දෙහියුෂ ෂුට්ටක් එකතු කරත් කමන්නේ ඇසිඩ් වල ගාව නැත්නම්. ඉතින් මේ විදිහට තෝරලා බලන්න. තෝරලා බලලා දෙපැත්තම බලලා හොඳට වේල ගන්න. දැන් ගොඩාක්ම ටී බෑග් එක තමයි යන්නේ. ලේසි එක කට්ටියට පාවිච්චි කරන්න ඒ හින්දා කොළ ಜಾති මොනවා කරත් පවුඩර් ಜಾති කරත් හීම්බෝ විටියා මුරුංගා ඒ ඕනම දෙයක් කරපුවාම ගොඩාක් කට්ටිය කරනවා ටී බෑග් එක. ඔයාලට ටී බෑග් ගන්න පුළුවන් සල්ලි වලට. බෑග් ගන්න තැන් තියෙනවා වෙනම මේ වගේ කුරියර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඔයාලගේ සොඬකියා පටන් ගත්තාම ඒකේ නම දාලා චූටි අර ටැග් එකක් වගේ එකක් තියෙන්නේ. ඒක හදාගෙන දාන්න ගැට ගහන්න විතරයි. ඊට පස්සේ පැකින් එක හදා ගන්න ඕනේ පෙට්ටියක්. මේ මොනවා කරන්නත් ඉතින් ඔයාලා BR එක අරගෙන ඉන්න ඕනේ. BR එක අරගෙන ඉන්න ඕනේ. නැත්නම් අපිට ඉතින් ලේබල් හරි බොක්ස් හරි මොනවත් print කරගන්න වෙන්නේ නැහැනේ. ඒක නිසා BR එක ගන්න ඕනේ. ඔයාලා ගන්නකොට BR එක ගන්නකොට මේ හැම දෙයකටම එකක් වගේ වැටෙන්න අහලා ගන්නකෝ. ආහාර නිෂ්පාදනය ඇසුරුම් කිරීම හා බෙදා හැරීම කියන යටතේ ගන්න පුළුවන් නම් මං හිතන්නේ ගොඩක් ಜಾති පුළුවන්. හැබැයි යටතේ අර කිරි ආශිත නම් බෑ. කිරි ආශිත වෙනම තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ හොදලා මේ විදිහට ඔයාලා ඩිහයිඩ්‍රේට් එකේ දාගන්න තුනිවතේ. ඒක දාගන්න ඉතින් දන්නවනේ මේක එක උඩ ගොඩක් දාන්න එපා. එතකොට වේලෙන්නේ නැති වෙයි. ටික වේලෙන්නේ නැති වෙයි කියන්නේ වෙලා යයි. අර එක උඩ වගේ තිබුණොත් වෙලා යයි. ඉතින් ඒ හින්දා තුනී කරලා වේල ගන්න. මේකට හිමීට දාන්නේ අපි අඩුම උෂ්ණත්වයේ හින්දා ටිකක් වෙලා යනවා. අඩුම උෂ්ණත්වයේ කරපුවාම පෝෂණය සහ පැහැය ඒ විදිහටම තියෙනවා. කොළ පාට එකේ ගොඩක්ම කොළ පාට ඒවත් තියෙනවා. සාමාන්‍ය පාට අඩු වෙන ඒවත් තියෙනවා. මේ කුරුඳු වල ඊට පස්සේ කටු අනුවද වල වගේ නම් චුට්ටක් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ එහෙම කැතක් නැහැ. ඔන්න 40ට තිබ්බා. 40ට තියෙන මැෂින් එක දැම්මා. දැන් පැය කීයක් යනවද කියලා අපි බලමු. මේ තියෙන්නේ පැය 2-3ක් විතර ගියට පස්සේ ඔන්න යටම එක නම් වේලිලා තියෙනවා තට්ටුව. ඒකේ සරසර ගන්න සද්දෙත් ඇහෙනවා. මට අනිත් ඒවා ටික අමු නිසා මම නැවත උඩ මේක යාන්තම් වේලිගෙන වගේ ඉන්නේ තැනින් තැන. යටම එක වේලිලා තියෙන නිසා මම තට්ටුව මාරු කරනවා. එහෙම මාරු කරලා තියාගන්න පුළුවන්. ඔන්න දැන් වේලිලා තියෙනවා පැය 7-8ක් විතර වගේ නම් ගියා. දැන් හොඳටම වේලිලා තියෙන්නේ. මේලාට කරස් කර කුඩු වෙන සද්දේ එන්න ඕනේ. අතින් කුඩු කරනකොට කුඩු වෙන්නත් ඕනේ.
ඉතින් ඒ විදිහට කුඩු වුණාම අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. රස්නේ පිටම තමයි බ්ලෙන්ඩ් කරන්න ඕනේ. නැත්තම් ටිකක් පට්ටා වගේ කොච්චර බ්ලෙන්ඩ් කරත් බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා රස්නේ පිටම ඔයාලා මේක ස්විච් එක ඕෆ් කරනකොට බ්ලෙන්ඩ් කරන්න ඔයාලා බ්ලෙන්ඩරේ ලෙෆ්ට් කරලා තියාගන්න. ඊට පස්සේ ඒක හොඳටම පවුඩර් වුණාම ඔයාලට මේ ඇති වගේ කියලා ඉඳලා නම් හලන්න ඕනේ. හලලා බලලා ඒ හලපු ටිකත් නැවත දාලා 3ට විතර වගේ දාලා හොඳටම බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ටිකක් පවුඩර් එකක් වගේ හැදෙනවා. සරසර ගන්න සද්ද වලට ඇහෙනවා බලන්නකෝ. හොඳට වේලිලක් තියෙනවා. ඔන්න දැන් කුඩු කරලා දාගන්න පුළුවන්. මොකද නැත්තම් ගොඩක් දාන්න අමාරුයි. ඒ නිසා අතින් කුඩු කරලා දාගන්න. ඔයාලා මේ ඊට පස්සේ ටී බෑග් එකට යන්නේ ගෑන් දෙකයි. ඒ දෙකක් දාලා ටී බෑග් හදාගෙන ටී බෑග් 20ක් 25කට දාලා එක පැක් එකක් හදාගෙන එක බොක්ස් එකකට දාලා ඔයාලට පැකින් එක හදාගන්න පුළුවන් මේ විදිහට. ටික ස්ටිකර් හදන තැන් පස්සේ වගේ බොක්ස් ඒවා හදාගන්න තැන් ඒවා අපි හොයාගන්න ඕනේ. ඔයාලට දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, කෝල් එකක් ගන්න අපි විස්තර කියලා දෙන්නම්. කොහොමද මේ වගේ දේවල් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වගේ දෙයක් කරනකොට අනිවාර්යයෙන්ම එජුපීස් එකේ කුඩා ව්‍යාපාරාංශයත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. එතකොට ඔයාලට ලොකු උදව්වක් දෙනවා කාගෙන්වත් අහහා යන්න ඕනේ නැහැ. එතන ඉන්න නිලධාරීන්ගෙන් අහලා දැනගන්න පුළුවන්. හැබැයි මේ කාරණාව නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අනුව වෙනස් වෙනවා. දැන් අපේ ඉන්න අය නම් හොඳයි. මම මේකට එනසල් කරාමන ටිකකුත් දා ගන්නවා. එතකොට ගොඩක්ම හොඳයිනේ. අපි මේ වගේ දේවල් එකතු කරගන්න ස්පයිසිස් වගේ රසට ගුණට තියෙනවා. කුරුඳු කොළ කියන්නේ ගොඩක්ම කුරුඳු කියන්නේ තෙල් මේදය වලට තමයි පාවිච්චි කරන්නේ කුරුඳු තේ කියලා. අපි කුරුඳු පොතු වලින් තමයි මම නම් හදලා කුඩු කරලා බීලා තියෙන්නේ. කොළ නම් තම්බලා තමයි බොන්නේ. එතකොට තඹපුවාම අමුතු රසක් එනවා. මම මේ ලොකු එකේ ගහගත්තා. ඒකේ ගොඩාක්ම පවුඩර් කරගන්න බැරි නිසා තමයි එක පොඩි කප් එකට මාරු කරලා ගැව්වේ. මේකේ හයි ස්පීඩ් එකේ ගහන්න. එතකොට හොඳටම කුඩු වෙනවා. අර අපි කෝපි දාලා හදා ගන්නවා වගේ පවුඩර් ගතියටම තියෙනවා නම් තමයි හොඳ. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ විදියට. ඊට පස්සේ මොකද උනේ කියලාත් කියන්න ඕනේ. ඒ වගේම මේ වගේ තව වීඩියෝස් කියන විදිහට බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න. bell all දාලා තියාගන්න. නැත්තම් වීඩියෝ notification එන්නේ නැති වෙයි. ඉතින් මේකෙන් තේකකුත් හදලා බීලා බලලා කියන්නම් ඔයාලට. ඔයාලත් හදලා බීලා බලලා මට කියන්න ඕනේ. මේකේ මේ වගේ අර ලා කහ පාට වගේ පාටක් තිබ්බට හරි ලස්සනට කොළ පාටට තියෙනවා. ওই පාට නෙමෙයි තියෙන්නේ. ඒක අර වීඩියෝ එකට ලයිට් එළියට වෙන්නේ නැති පාට වෙනස් වෙලා තියෙන. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හදලා බලපුවාම ඔයාලට දැනෙයි. ඉතින් තවත් වීඩියෝ එකකින් කමු යමු. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම බුදු සරණයි.